හසින් කිසි කෙනෙක් මෙලොවේ නැරත්තරන් ඔයාට ආදරේ උණුහුම් හාදු වැස්සෙන් සනහා කඳුලට සතුටක් එක් Hi, welcome back to our YouTube channel. අද අපි අරගෙන ආවේ shopping day vlog එකක්. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මුලින්ම අපි අම්මිත් එක්ක අම්මිගේ වැඩකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. ඊට පස්සේ තමයි අපේ shopping පටන් ගත්තේ. දැන් තමයි අපි shopping කරන්න පටන් ගන්නෙ. වීඩියෝ පුළුවන් විදියට තමයි ගත්තේ. ඉතින් skip කරන්න නැතුව දිගටම වීඩියෝ එක බලන්න. මුලින්ම අපිට ස්ලිපර්ස් උයි අම්මිට හෑන්ඩ් බෑග් ටිකකුයි තෝරගන්න තමයි ගියේ. ඔය එතෙන්දි ගත්ත වීඩියෝ බලන්නකෝ අපි මොන වගේ ඒවා ගනීද කියලා. මේ පාට බලන්න. ලස්සනයි මේක. අපි හෙව්වේ ගොඩාක් චාම් සෙරෙප්පු දෙකක්. අපි ඔතන කරන ඒ වගේ මොන දෙක ගන්න ඇති කියලාද ඔයාලා හිතන්නේ? ගෙස් කරන්න බලන්න. මේ තියෙන්නේ අම්මි ගත්ත බෑග් ටික. අපි ඒ ටික අරගෙන ඊට පස්සේ ගියේ තාත්තිට සරන් ටිකකුයි යට තව ඇඳුම් ටිකකුයි තෝරගන්න. ඔය තියෙන්නේ එලි ගත්ත වීඩියෝ එකක්. අර ජාතියම තමයි. මේ නෑ ඒව නෙමෙයි මේ පාට. මේ තියෙන තාත්ති ගත්තේ. ඉතින් මේකනේ කොහොමද අපි 6 කියලා කරන්නේ? ඒව 40 එහෙමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ගියා අපිට ඇඳුම් ටිකක් තෝරන්න. ඊට අපිට ඕන වෙලා තිබ්බේ টොප් දෙකක් ගන්න. ඒක බලන්න තමයි ඔය යන්නේ.
කැතයි වගේම ගන්න. කොතයි හොඳයි. එච්චර මේක පාට. මෙතින් කොළ පාට. මේ කොළ පාට ඇස්සන. මේ මේ පෑන්ට් එකත් ගත්තා අපි. ඇඳුම් ටික අරගෙන ඉවර වෙලා අපි ඊට පස්සේ කන්න ගියා. කන්න ගියාට වීඩියෝ ගන්න බැරුව ගියා ඒකේ. මිල්ක් ෂේක් එකේ විතරක් වීඩියෝ ගත්තා. අන්තිමටම අපි අම්මිත් එක්ක පොළට ගියා එළවලු ටිකක් ගන්න. ඔය යාවේ ගත්ත වීඩියෝ ටිකක්. මේ රෝස පැලෙත් ගත්ත අපි පොලෙන්. ලස්සනයි නේද? කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි අපි දැන් ඔයාලට පෙන්නන්නම් අපි shopping ගිහිල්ලා මොනවද ගත්ත බඩු කියලා. ගෙදර හැමෝටම ගත්තා. අම්මිට තාත්තිට චූටි නංගිට හැමෝටම ගත්තා. අපි දෙන්නට ගත්ත ටික විතරක් පෙන්නන්නම්. ඒකේ පොඩි පොඩි දේවල් ටික නැතුව ගත්ත ප්‍රධාන වශයෙන් ගත්ත ටික විතරක් පෙන්නන්නම්. අපි ආසමිත top එක මේකට මේ shirt එක දිගට තියෙන ඒක ගත්තා. ඊට පස්සේ මේ pant එක ගත්තා. ඒක දිග එක තව ගත්තා ස්ලිපර්ස් දෙකක්. ඉතින් ගත්තා. ඔය බඩු ටික තමයි ඉතින් ප්‍රධාන වශයෙන්ම ගත්තේ. තව චූටි බඩු ගත්තා. ඒ ටික මෙතෙන්ට පෙන්නන්න ගත්තේ නැහැ. ඉතින් thank you අපේ වීඩියෝ එක දිගටම බැලුවට. අලුත් වීඩියෝ එකකින් ආයෙමත් එන්නම්. බයි. සතුටින් පරිස්සමෙන් ඉන්න.